හෙලෝ යාළුවනේ මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ කට්ටිය ගොඩාක් කල් ඉඳලා බලන් හිටපු දෙයක් ගැන. ඒ තමයි PayPal. PayPal ලංකාවට ඔෆිෂියලි සපෝට් කරනවද නැද්ද කියන එක ගැන. ඉතින් මම ඔයාලට කලිමුත් වීඩියෝ එකක් කරා PayPal account එකක් හදන්නේ කොහොමද ලංකාවේ විදිහට නෙවෙයි හැදුවේ අපි පිලිපීන්ස් වලින් account එකක් හැදුවේ. ඉතින් පිලිපීන්ස් වල ලොකේෂන් දාලා ඉතින් මම මේ වීඩියෝ එකේ දාලා තිබ්බා ලිමිට් නොවෙන්න කොහොමද account එකක් හදන්නේ කියලා. ඉතින් ඒත් සමහරුන්ට හරි ගිහිල්ලා තිබ්බා සමහරුන්ගේ account limit වෙලා තිබ්බා සමහරුන්ගේ account ban වෙලා තිබ්බා. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක එක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වුණා. ඉතින් යාළුවනේ මේ විදිහට account block වෙනවා, account ban වෙනවා, account restrict වෙනවා, ඒ වගේම limit වෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක අපිට PayPal account එකක් හදා ගන්නවා කියන එක ලොකු ගැටලුවක් වෙලා තිබ්බේ. ඉතින් මමත් ආයේ වීඩියෝ එකක් කරේ නැත්නම් මොකද තේරුමක් නැති නිසා අපි බොරුවට වීඩියෝස් හදලා ඔයාලා views ගන්න දැම්මට ඔයාලට හරියට PayPal account එකක් හදා ගන්න බැහැ. ඒකේ තේරුමක් නැහැනේ. ඒ නිසා මම මේ අප්ඩේට් එක ගෙනගන්න හිටියේ. මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියනවා PayPal දැන් ලංකාවට සපෝට් කරනවද නැද්ද? කොහොමද අපි අලුතෙන් account එක හදාගන්නේ? ඒ වගේ විස්තර ගොඩක් explanation එකක් මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. PayPal use කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය. ඉතින් යාළුවනේ අමතක නොකර වීඩියෝ එකට like එකක් දාන්න, මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ update මම දිගටම අරන් එනවා. ඒ වගේම තමයි අපි බලමු මේ වීඩියෝ එකේදී කොහොමද ලංකාවට මේ PayPal එක game changer එකක් වෙන්නේ, කොහොමද ලංකාවේ මිනිස්සුන්ට මේ PayPal එක වටින්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා මගේ වීඩියෝ එකත් එක්ක රැඳෙලා ඉන්න. ඉතින් යාළුවනේ මොකද්ද මේ PayPal කියන්නේ? PayPal කියන්නේ online payment platform එකක්. ඉතින් මේ platform එක හරහා වෙන්නේ කෙනෙක්ට currency එකක් හෝ ඕනෑම PayPal support කරන currency එකක් හරහා යාළුවට payment receive කරන්න පුළුවන්, payment send කරන්න පුළුවන්, ඒ වගේම withdrawals දාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක්ම පාවිච්චි කරන freelancers ලා, online business කරන කට්ටිය, ඊට පස්සේ global market එකට target කරලා business කරන කට්ටිය, eBay, ST වගේ sell කරන කට්ටිය, ඒ වගේම YouTubers ලට, ඒ වගේම international clients ලත් එක්ක වැඩ කරන කට්ටියට ඒගොල්ලොන්ගේ payments ලබා ගන්න සහ send කරන්න ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා මේ PayPal කියන platform එක. ඉතින් මේ PayPal කියන platform එක යාළුවනේ ගොඩක් කට්ටියට fully support කරලා තිබ්බා ගොඩක් රටවල් වලට. ඉතින් ඒක ලංකාවට මේ මෑත කාලයක් වෙනකන් අද ඊයේ වෙනකම් වගේම support කරනවා කියලා අප්ඩේට් එකක්වත් දීලා තිබ්බේ නැහැ. ඉතින් ලංකාවට PayPal support කරේම නැහැ. ඒ වගේම තමයි PayPal පිලිපීන්ස් වලින්, USA වලින් ඒ වගේ locations දාලා fake accounts තමයි අපි හැදුවේ. ඉතින් ඒ වගේ fake accounts ban වෙන්න තියෙන probability එක දැන් වැඩි ගොඩක්. ඉතින් යාළුවනේ එක එක කට්ටිය මේ විදියට VPN use කරලා අපි වගේ දැන් අපි කලින් වීඩියෝ එක කරා වගේ address මාරු කරලා business accounts හරහා එහෙම change කරලා හැදුවම අපේ ID verification ගොඩක් වෙලාවට වෙනවා අඩුයි. ඒ වගේම account එක limit වෙන්න තියෙන ඉඩකඩ වැඩි. account එකට ban වෙලාම යන්න තියෙන ඉඩකඩත් වැඩි. මොකද ඒගොල්ලෝ AI bots ලා හරහා ඒවා trace කරනවා කොහොමද මේ account real ඒවද fake ඒවද බොරු details දාලාද හදලා තින්නේ. ඒ හැම දෙයක්ම ඒගොල්ලෝ AI bots ලා හරහා check කරනවා. එතකොට දැන් තියෙන සම්භාවිතාවත් එක්ක ගොඩාක්ම ඒ accounts block වෙලා හෝ ban වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒ වගේ දෙයකදී අපිට කරන්න පුළුවන් එකම ඔප්ෂන් එක තමයි ලංකාවට PayPal support කරනකන් ඉඳලා ඒ කාලෙදී ඒ විදිහට account එකක් හදාගන්න එක තමයි හොඳම වැඩේ. මොකද account ban කරගන්නවට වඩා. යාළුවනේ දැන් ඔයාලට කියන්න තියෙන good news එක තමයි දැන් ලංකාවට PayPal officially support කරනවා. ඉතින් international payments receive කරන්න, send කරන්න ඒවා පුළුවන්. ලංකාවේ banks link කරන්න, bank cards add කරන්න, ඒ ඕනම දෙයක් දැන් කරගන්න පුළුවන් විදිහට PayPal හැදිලා තියෙනවා ලංකාවට. ඉතින් ඒක ගොඩක් good news එකක්. මොකද ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ගොඩාක්ම වටින දෙයක් තමයි මේ PayPal කියන්නේ. PayPal payments, PayPal වලින් shopping කරන්න පුළුවන්කම ඉස්සරහට ලැබෙයි. ඉතින් PayPal කියන්නේ ඉතාමත් වටින wallet එකක්. ඉතින් යාළුවනේ කලින් වගේ දඟල ඉන්න දෙයක් නැහැ fake accounts හදලා payment receive කරගන්න. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මේ PayPal වල process එක වෙන්නේ, account එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම simply කියලා දෙන්නම්. මහ ලොකු දෙයක් නෑ. මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මේ විදිහටම මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද account එක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයාලා PayPal website එකට යන්න paypal.com කියලා ගහලා ඉතින් ඊළඟට මම මෙතන sign up option එකේ sign up වෙනවා. ඉතින් මෙතන මේ විදිහට click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් load වෙනවා PayPal page එක. ඉතින් මේක තමයි sign up page එක. ඉතින් sign up වෙන්න මම මෙතන personal account දෙනවා. ඉතින් අපිට තවදුරටත් business account දීලා අර විදිහට log වෙන්න උවමනාවක් නැහැ. ඉතින් මෙතනදී ඔයාලට පෙන්නනවා sign up වෙන්න app එකට link කරගන්න QR එකක්. ඉතින් මම එතන continue on web browser දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා ශ්‍රී ලංකා කියලා වැටෙනවා. එතනින් next දෙන්න. ඉතින් ඔයාගේ email එක මෙතන type කරන්න. ඊට පස්සේ next දෙන්න.
ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකන් ෆෝන් නම්බර්ස් දැන් සපෝට් කරනවා. ඒකින්ද අපිට ශ්‍රී ලංකාවෙම යූස් කරන ෆෝන් නම්බර් එකක් මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන ෆෝන් නම්බර එක දීලා කන්ටිනියු කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. සමහර සිම් අනුව යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් මගේ එකට නම් සාමාන්‍ය විනාඩියක් වගේ ඇතුළත කෝඩ් එක ආවා. ඉතින් ඔයාලටත් ඉක්මනටම කෝඩ් එක එනවා අනිවාර්යෙන්. මේක එන්නේ නැතුව තියන්නේ. මොකද PayPal දැන් ඔෆිෂියලි ලංකාවට සපෝට් කරන හින්දා. ඉතින් යාළුවනේ ඊළඟට මම මේක ෆිල් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ඔටෝම රීඩිරෙක්ට් වෙනවා පාස්වර්ඩ් පේජ් එකට. ඉතින් මේකට ඔයාලට පහසු පාස්වර්ඩ් එකක් මතක හිටින පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරලා next දෙන්න. ඉතින් මම මෙතන next දෙනවා. ඊළඟට ඔයාලගේ personal information fill කරන්න තියෙනවා. ඉතින් මෙතන ඔයාලගේ personal information ටික fill කරගන්න. ඉතින් යාළුවනේ මම එතන මේ විදිහට next දුන්න fill කරලාගෙන ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලගේ address එක address line number 1 එකයි number 2 එකයි විදිහට address එක දෙන එක. ඊට පස්සේ agree and create account දෙන්න ඕනේ ඔයාලා address එක හරියට fill කරගත්තට පස්සේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ විදිහට continue කරාට පස්සේ බලා ගන්න පුළුවන් your account has been created කියලා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින් යටින් පෙන්නනවා add a card කියලා ඔප්ෂන් එකක්. ඉතින් එතනින් ඔයාලට බැංක් කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙතන ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන not now දීලා මම යනවා මේකේ home page එකට. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝම ඔයාලව රීඩිරෙක්ට් වෙනවා email verification එකට. ඉතින් email verification එක ඔයාලට මෙතනින් දෙන්නත් පුළුවන්. email එකට එන කෝඩ් එක enter කරලා එහෙම නැතුව verify email later කියන ඔප්ෂන් එක දෙන්නත් පුළුවන්. ඉතින් මම මෙතන verify email later ඔප්ෂන් එක දෙනවා. ඉතින් යාළුවනේ මෙහෙම home page එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් cash out quickly ඒකට තියෙන්නේ ඔප්ෂන් එක ඔයාලා ඉස්සල්ලාම ඩෙබිට් කාඩ් එකක් ලින්ක් කරගන්න ඕනි. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් wallet එකට යනවා. ඉතින් wallet එකට ගියාම ඔයාලට තියෙන පළවෙනි ඔප්ෂන් එක තමයි කාඩ් එකක් ලින්ක් කරන එක. ඊට පස්සේ ඔයාලගේ wallet balance එක මෙහෙම යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි wallet එකේ ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. ඉතින් මම නැවතත් ආයෙ home එකට යනවා. home එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් home එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් ඊටාම සරල ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන්. කලින් තරම් වෙරිෆිකේෂන් කරන්න ලොකු දෙයක් නෑ මේකේ. ඉතින් ඔයාලට සාමාන්‍ය විදිහට මනි රික්වෙස්ට් කරන්නත් පුළුවන්, මනි සෙන්ඩ් කරන්නත් පුළුවන් මේකේ. ඊළඟට ඔයාලට මේ settings වල option එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා account එකේ ඔයාගේ details ටික. ඉතින් email verify කරලා තියෙන්නේ. ඉතින් මෙතන verify කරලා නැත්නම් අනිවාර්යයෙන්ම verification එකේ auto pop වෙලා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. අතනින් ඔයාලට මේ හරින් බලා ගන්න පුළුවන් passport option එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට verification එක කරගන්න පුළුවන් ඔයාලගේ passport එක දීලා නැත්නම් ID එක driving license එක වගේ දීලා ඔයාලගේ verification එක කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේම ඔයාලට පුළුවන් ෆෝන් එකෙමුත් log වෙන්න මේ account එකට. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ real details දීලා real address දීලා හැම දෙයක්ම real විදිහටම දීලා real PayPal account එකක් හදාගන්න. ඉතින් කලින් වගේ දඟල ඉන්න දෙයක් නෑ දැන්. fake accounts හදලා payments save කරගන්න. ඉතින් යාළුවනේ ඔයාලට ඒ විදිහට පහසුවෙන්ම පුළුවන් PayPal account එකක් හදාගෙන ඔයාලගේ earnings වලට ඒ වගේම expenses වලට PayPal account එක use කරන්න. ඉතින් මේකට අර විදිහට මම කිව්ව විදිහට ඔයාලට bank account එකක් add කරන්න පුළුවන් card එකක් කරා. ඉතින් ඔයාලටම interface එක set වෙයි ටික කාලයක් use කරද්දී. ඉතින් යාළුවනේ මම ඔයාලට mobile app එකට log වුණාම එන interface එකක් දාලා තියන්නම්. ඉතින් ඔයාලට mobile app එකෙන් පහසුවෙන්ම මේ PayPal වල payments receive කරන ඒවා send කරන ඒවා transactions හැම දෙයක්ම control කරගන්න පුළුවන්. හරි යාළුවනේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු අපි.